සුබ සන්දාවක් වේවා. අද ඊටාත්ම තීරණාත්මක දවසක්. අද මගේ හදවතේ ගැස්ම ගොඩක් වැඩි වෙච්ච දවසක් ගාමින්ද. ඔය ඇත්තටම ඒක දොස්තර මහත්තයට පෙන්වන්න ඕන හොඳ දෙයක් නෙමෙයි. හදවතේ ගැස්ම වැඩි වෙන එක. ඒ දෙයක් කියනකොට ලස්සනට කියන්න එපා ඒ විදියට එන්න. ඉතින් මම වැල්වට අරන් ඕනේ නැහැ නේ නිකන් කියන්නකෝ. ඉතින් අද මේ ආවල් තරගේ කියලා කියන්නකෝ. හැමෝම දන්නවනේ. ඒක කියන්නේ හදවත ගෑන එකයි මේ ඔක්කොම කියන්නේ. කෑවනවා කියන්නද මොකද උස්සංගන? ඔව් දැන් අද ඇත්තටම විශේෂ දවසක් මේ හදවත ගැහෙන්න දෙයක් නෙමෙයි. මම විශේෂ අනාවැකියක් කියනවා අද ෆෑන් ටොක්ස් ඉවරෙන්න කලින්. ඇත්තටම මම නෙමෙයි කියන්නේ මම වෙන ක්‍රමයකට ඒක කියන්නේ. ලංකාවේවත් ලෝකෙවත් ක්‍රිකට් සඳහා මෙහෙම අනාවැකි කියලා නෑ මම දන්න තරමින් නම්. හැබැයි නමුත් දැම්ම නෙමෙයි අපි මේ කතා බහ යන අතරතුර අපි ඒ ගැන බලමු. ඔව් හොඳයි මම ජනකගේ පැත්තට හැරෙන්නම්. ජනක මොකද හිතන්නේ අද තරගේ කවුරු ගහයිද? ඒ කියන්නේ අපේ ශ්‍රී ලංකා කණ්ඩායම ගහයිද නවසීලන්ත කණ්ඩායම ගහයිද? මෙහෙමයි ඉතින් දැන් ඇත්තටම වැස්සෙන් බාධාවක් ආවේ නැත්නම් කණ්ඩායම් දෙකේම කට්ටිය ගහයි. ඉතින් මොකද තනි කණ්ඩායමක් සෙල්ලම් කරන විදිහක් නැහැ නේ ක්‍රිකට් වල. නෑ මේවා දැන් මම ඕගොල්ලන්ට මම තව දෙයක් මතක් කරනවා. දැන් අද මේ සෙමි ෆයිනල් මැච් එක. ටිකක් බරක් අරගෙන බරට කරමු. වේට් එකක් ඇතුව කරමු කියලා මම කියන්නේ. අපි ක්‍රිකට් ගැනම කතා කරනවා නම් මේ දැන් අද තරඟේ ශ්‍රී ලංකාවේ කණ්ඩායමට පිටදංග පන්දියවන්නන්ගෙන් සෑහෙන ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ගන්න ඕනේ කියලා තමයි මම හිතන්නේ. මම නම් විරුද්ධයි සම්පූර්ණයෙන් ඒකට විරුද්ධයි. මේ කතාව සම්පූර්ණයෙන් මම ඒක බැහැර කරනවා. ඒ මොකද එහෙම බෑර කරන්නේ? මොකද කියලා දැන් මේ වෙනකන් අපේ කණ්ඩායම සෙමි ෆයිනල්ස් වෙනකන් ඉතාලම දක්ෂ විදියට පන්දුවට පහර දීලා පන්දු රැකලා පන්දු යවලා ජයග්‍රහණය කරපු වෙලාවේ දැන් මේ අපේ පන්දු යවන්න ගැන අපි විශ්වාසය තියන්න ඕන. පිටින් දඟ පන්දු යවන්න ගෙනල්ලා වැඩක් නැහැ නේ අපේ පන්දු යවන්න. පිටින් දඟ පන්දු යවන්න කියනවා කිව්වේ. දැන් ඔයා කිව්වේ පිට දඟ පන්දු යවන්න ගැන තමයි කියන්නේ. ඒකනේ කියන්නේ පිට දඟ පන්දු යවන්න කියන්නේ ඕස්පිනස්ලා. තියෙන සිංහලෙන් කිව්වනම් ඉවරනේ. පිටින් අරගෙන ගහන්න මොනවා කියනවා. දැන් මේවයි දැන් ඇත්තටම වැරදිලා හරි මේ මාතෘකාවට ආපු එක හරි වැදගත්. මොකද මම මේ තරංගාවලියේ ලෝක උසසාන තරංගාවලියේදී මම දැකපු දෙයක් තමයි වෙනත් රටවල් වල ඉපදිච්ච අය තවත් රටක ජාතිය කණ්ඩායමේ ක්‍රීඩා කරනවා. මම 4-5 දෙනෙක් එහෙම ක්‍රීඩා කරන මම දැකලා තියෙනවා. ඒක එච්චරම හොඳ දෙයක් නෙමෙයි. මොකද අපේ රටට බලපාන්න දෙයක් තියෙනවා. අපේ රටේ මේ පාසල් අවධියේදී දක්ෂතා පෙන්වන ක්‍රීඩකයෝ වෙනත් රටවල් වලින් බිලිබා ගන්න. නැත්නම් ගන්න ඉඩ තියෙනවා කියන එක මට හැඟෙනවා. ඒක අපේ රටට එහෙම වෙන්නේ නැහැ නේද? ලංකාවේ මෙතෙක්කල් එහෙම වෙන්න බෑ. නෑ ලංකාවේ ඉතින් පාසල් අවදී දක්ෂ ක්‍රීඩකයෙකුට ජාතික කණ්ඩායමට එන්න අවස්ථා තියෙනවා. නෑ ඒක මං හිතනවා මෙහෙ වෙන්නේ නැහැ. වෙන්නේ නැත්තේ නෑ. අපේ වුණා ඒක. ඒ කියන්නේ අපේ කියන්නේ අපේ කජුවත් එක්සත් එකේ එහෙම එකක් වුණා. මොකද්ද දැන් ඒ කජුවත් එක්සත් එකේ? දැන් අපේ කජුවත් එක්සත් එකේ පොල් සමනා පොල් සමන්. ඇයි පොල් සමනා කියන්නේ? එයා හොඳ බැට්ස්මන් කෙනෙක්. එයාට කියන්නේ පොල්ලඩි ගහන. කොහොම හරි එයා හොඳ බැට්ස්මන් කෙනෙක්. හොඳට 6-4 රැස් කරන සමන් මේ වෙන්දේසිවත් එක්සත් එකේ කැප්ටන්ගේ නංගියගේ යාළු වුණා. ඊට පස්සේ පැත්තට සෙල්ලම් කළා. අපේ කණ්ඩායම අතහැරලා ගිහිල්ලා. ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයිනේ. මොනාසුනේත් මේ අතාරනකොට මේ මොකද්ද මේ පොල්ලඩි ගහලා පොල් සමන්තය එහෙම නෙමෙයි. මේක ටික බරට කරමු. අද සෙමි ෆයිනල් එකේ බරක් අරගෙන වේට් එකකට කරමු. ආපු වෙලේ ඉඳන් මෙන්න මෙයාට ලොකු බරක් මොන හරි දෙන්න මේ ආපු වෙලේ ඉඳන් බරක් කරගන්න හදනවා. කිලෝ 5 තරාති පොඩි දෙයක් දෙපැත්තේ ඉල්ලුවා නම් හරි බර තියෙයි. මේ එහෙම නෙමෙයි. දැන් අපි මෙහෙම කතා බහට එමු. දැන් අපි දන්නවා ජනක ගොඩක් ජනකගේ මේ අලුත් නීති රීති ක්‍රිකට් ක්‍රීඩාවට හඳුන්වා දීම අලුත් පහරවල් අලුත් පන්දු එහෙම ගැන ගොඩක් අය ආසාවෙන් බලන් ඉන්නේ. මොනවත් නැද්ද එහෙම මේ සැරේ? ඇත්තටම මේ දුස්රා පන්දු හඳුන්වා දුන්නේ අපි. නබරු මේ ඊයේ පෙරේදා ගනේ දුස්රා පන්දුව මේ හුඟක් ඉස්සර අපේ හිටිය සිරිමල් අයියා කියලා. දැන් මම එතකොට ඉස්කෝලේ යනවා. ඒ සිරිමල් අයියලා තරුණ කාලේ මේ ක්‍රිකට් ගහනකොට මේ සිරිමල් අයියා ඕෆ් ස්පිනර් කෙනෙක්. එයා බෝල් කරන්නේ දුවගෙන ඇවිල්ලා මේ ක්‍රිකට් දානකොට අපේ ටර්ෆ් එකේ තියෙනවා කජුවත්තනේ. කජු ගහක් කපලා තමයි එතන ටර්ෆ් එක හදලා තිබුණේ. කජු මුලක් ඉස්සලා තියෙනවා. ඒකේ බෝලේ වැදිච්ච ගමන් ඕෆ් එකට කැපෙනවා. ඉතින් ඒකෙන් තමයි මේ සිරිමල් ස්පින් එක අනිත් පැත්තට මුලේ වැදිලා. එතකොට මේ දැන් මෙයා කියන විදිහට දැන් ඔය අපේ දැන් ඔය අලුත් අපේ ක්‍රීඩකයෝ ඔය දින්න අය හර්බජාන්ලා එහෙම කජු මුලට දාන්නේ. කජු මුලක් නෑ. එහෙම නෙමෙයි. ඉතින් ඒක ඉතින් දිනු කරලා අරන් දැන් ක්‍රීඩකයෝ අපේ දක්ෂයෝ. ඔව් කවන්නේ කොහොමද දැන් අපි ඊළඟට සූදානම් වෙන්නේ අර මම කලින් කිව්වා විශේෂ අවස්ථාවක් අනාවැකියක් කියන අවස්ථාවකට එනවා කියලා. ඒ අවස්ථාව තමයි මම දැන් ඔබ වෙත ගිහින් සූදානම් වෙන්නේ.
ඔව්. දැන් මේ ඉන්නේ පෝල්. පෝල් කියන්නේ බුවල් එන්නේ එක මලානේ. නෑ ඒක නෙමෙයි. මේ පෝල් කියලා ගොළු බෙල්ලෙක්. ගොළු බෙල්ලේ. ඔව් දැන් අපි කොඩි දෙක අලවනවා දෙපැත්තෙන්. ඔබ දන්නවා මේ මොකද කරන්න යන්නේ කියලා. දැන් බලමු අපි කොයි පැත්තටද පෝල් යන්නේ කියලා. මේ පැත්ත ලංකාව, මේ පැත්ත නවසීලන්ත. ඒ අනුව ජයග්‍රහණය අනිවාර්යෙන් තීරණය වෙනවා. මේ අපි අපේ ගෙවල් පැත්තේ අපි කල්ලා බලලා තියෙනවා මේක. අපි බලමු යන්නේ කොයි පැත්තද කියලා. කොහෙද යන්නේ නැහැ නේ. ගොළු බෙල්ලෙන්නේ හිමින්නේ යන්නේ. එකපාරයි අපිට තියෙන හදිසියට යන්නේ. එයා හිමිටයයි. අපි එතකන් අපි කතාව කරගෙන යනවා. මේක යනකම් ඉතින්. ඒකනේ මේ දැන් සුනිත් අද නැද්ද ගේම් ප්ලෑන් එකක් එහෙම? ඇත්ත වශයෙන්ම තියෙනවා. අතන කියන්න ඕනේ මෙන්න මේකෙදි අපි දැන් උනත් ඒක කරන්න බලමු අපිට කියන්න තියෙන්නේ අපේ ක්‍රීඩකයෙක්ගේ උපන්දිනයක් තියෙනවා කියලා අද. එහෙම අද නැහැ මම දන්න විදිහට අද නැහැ. බොරුවට කියනවා. අද මෙයාගේ උපන්දිනය කියලා අපි කරන්නේ කේක් නෙමෙයි අපි කියන අපේ සම්ප්‍රදාය කේක් නෙමෙයි අපි කිරිබත් තමයි කපන්නේ කියලා ලොකු කිරිබත් එකක් හදන්න ලොකු එකක්. හදලා ඔක්කොම happy birthday to you කියලා කිරිබත් කවලා ගොඩක් ලොකු කිරිබත් පාසල් දෙනවා නවසීලන්තේ ටීම් එකේ. හරි හරි. අපේ ගොල්ලෝ මේ බොරුවට පේන්නේ කිරිබත් චුට්ටක් කාලා ඉන්න. අරගොල්ලෝ නවසීලන්තේ උදේ කිරි දාලා හදන ටට කිරිබත් කාලා. කෑවට පස්සේ මොකද වෙන්නේ? ෆීල්ඩ් එකට ගියාම නිදිවතේ. කිරිබත් වල නිදිවත එනවා. කැට්ට තාරින බැට් කරනවා. අන්න විකට් යනවා. විකට් යනවා. හැබැයි සුනත් මේවා දැන් ඔයාගේ එන්න ගේම් ප්ලෑන් නෙමෙයි වගේ නිකන් ගේම් තියෙන්නේ. ඔබ කරන්න ගිහිල්ලා ඔය කරන්න බෑ ඒකයි. ප්ලෑන් හැලිලා. ප්‍රශ්න එනවා ඔය කරන්න ගිහින්. හරි දැන් මොකද වෙන්නේ ඊළඟට? මොකද්ද? මෙයා මොකද වෙන්නේ? එයා ඉවිතයි. එයා ඉතින් කොහොමත් ටිකක් හිමින් යන්නේ. අපිට සාමාන්‍ය කීය විතර වෙනකොට අපිට හරියට දැනගන්න පුළුවන් අපි කවුද දිනන්නේ කියලා. සාමාන්‍යයෙන් දැන් මෙයා බොහොම හිමින් යන්නේ ගොළු බෙල්ලෙන්නේ ඕන කෙනෙක් දන්නවා ගොළු බෙල්ලෙක් කියන්නේ කවුද කියලා. කොහොමත් 10 මාර වගේ වෙයි මෙයා මේ පැත්තකට යනකොට අපිට හිතා ගන්න පුළුවන්. නෑ. ඔව් රෑ තමයි. 10 මාරකට මෙයා පැත්තකට යන්න ඕනේ නෑ. මැච් එක දැනගන්න පුළුවන් අපිට කවුද දිනන්නේ කියලා. දිනලා තියෙයි එතකොට. ඒක මොකද්ද මෙයාද ගෙනාවේ? එහෙමද? අපිට උදේ කරන්න තිබ්බේ. හොඳයි එහෙමනම් අපි තරගයේ පැත්තට ඉක්මනටම යමු වෙන්න ඕනේ. දැන් තරගයට සූදානම් වෙලා තියෙන්නේ. ඉතින් එහෙමනම් අපි ශ්‍රී ලංකා කණ්ඩායමට සුබ පතමින් අපි අපේ වැඩසටහනින් සමුගෙන යනවා. මේ කවුද මේ මොකද්ද පාන් කෑල්ලක්ද මොකද්ද මේ පැත්තේ අයින්ට දාලා තියෙන්නේ? මම දැන් මේ ඇයි? ලංකාව පැත්තට ගෙන්න ගන්න. මේ ගොල්ලෝ පාන් කරවල. මේ